2027 අපිට යුද්ධයකට මුහුණ දෙන්න වෙනවා. ඒක මම එහෙම කියන්නේ ඔබ බය කරන්න නෙමෙයි. මේක වෙනවනේ. ඔක දැන් මම ඔක නොකිය හිටියත් වෙනවා. හරි. ඉතින් මම ඔක කලින් කියනකොට මෙහෙම දෙයක් වෙනවා කියලා. හරි. මේක නවත්තන්න තියෙන එකම විසඳුම සිංහල බෞද්ධ රාජ්‍ය නායකයෙකු පත් කිරීම විතරමයි. හැබැයි ඔබ කියයි එහෙම වෙද මහත්තයා ඔයා කියන ওই මූලාශ්‍රයෙන් එහෙම කොහොමද ගලපන්නේ? හරිම සරලයි. මේ වෙද්දිත් යම් කිසි රටක සිංහලයට විරුද්ධව සටන් කරන්න පුළුවන් හමුදාවක් හදනවා ඒ රජයේ මැදිහත් වීමෙන්. හරි? ඒ රජයේ මැදිහත් වීම. රටේ ජීවත් වෙන ජන කොට්ටාසයක්ම ඒ රටේ වෙනම හමුදාවක් වශයෙන් පෝෂණය කරලා මේ රටේ ප්‍රභාකරන් ජීවත් වෙනවා කියලා ප්‍රකාශයක් දෙනවා. දැන් අන්න ප්‍රකාශය දුන්නා. ප්‍රභාකරන් ජීවත් වෙනවා කියලා දැන් කියනවා. දැන් ප්‍රභාකරන් ජීවත් වෙනවා කියන්නේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා. ද්‍රවිඩ දරුවන්ට ඊළාම් සිහිනේ පිළිබඳ. ඊළාම් සිහිනේ පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වුණාට පස්සේ යම් තැන් වල හමුදා සිබුළු කපා කොටා ඝාතන කරන හමුදා සිබුළු වෙඩි තබන්න පටන් ගන්නවා. හරි? බුද්ධි නිලධාරීන් මරන්න පටන් ගන්නවා. නැවතත් තව කෙටි කාලෙක මේ වෙඩිමුරේ පටන් ගන්නවා. ඒ එක්කම ඒ මිදෙන්නට සිංහලයා බරදරුවට වැඩක් නැහැ. සිංහලයාට ඒ දේවල් කරගන්න ඩොලර්ස් නැහැ, රුපියල් නැහැ, තෙල් නැහැ, කන්න කෑම නැහැ, බොන්න බෙහෙත් නැහැ, යන්න විදියක් නැහැ, බුලට්ස් මොනවත් නැහැ. අවසානයේ දෙන්නේ සිංහලෝ තැන් වල මැරී වැටෙන්න. මේක වෙනවමයි. මේක වෙනවා. දැන් මේක වෙනවා කියලා මම කියන්නේ දැන් සමහර මිනිස්සු කියයි මේක සිංහල බෞද්ධ රටක් අවුරුදු 5000ක් බුදුදහම පවතිනවා. ඔහොම වෙන්නේ නැහැ කියලා කියයි. අවුරුදු 5000ක් බුද්ධ ශාසනය පවතිනවා කියලා කොහේ හරි මූලාශ්‍රයක් තියෙනවා මට කරුණාකරලා පෙන්නන්න. ත්‍රිපිටකයේ එහෙම මූලාශ්‍රයක් තියෙනවා නම් මට කරුණාකරලා පෙන්නන්න. බුද්ධ වචනයක් එහෙම නැහැ මේ ලෝකේ. ඒක බුද්ධ වචනයක් එහෙම නැහැ. කරුණාකරලා ඒ වැරදි මත මේ වලට ගාව ගන්න එපා. මම දහම ගැන නොදැන කතා කරනවා නෙමෙයි. පාලි භාෂාව ගැන කතා කරන්නේ මට වැඩක් නැති නිසා මම පැහැදිලිවම ත්‍රිපිටකය පරිශීලනය කරන කෙනෙක්. ත්‍රිපිටකේ එහෙම දෙයක් නැහැ. අවුරුදු 5000ක් කල් බුද්ධ ශාසනය පවතිනවා කියලා එහෙම නියාමයක් නැහැ එහෙම එකක්. ඒ නිසා ඔය අවුරුදු 5000ක් කතන්දරේ දැන්වත් අමතක කරලා දාන්න. මෙන්න යුද්ධයක් තියෙනවා. ඔබ ඒකට සූදානම් වෙන්න. ඔබට මොනවත් කරන්න බෑ. හරිද? ඔබට මොනවත් කරගන්න බෑ. ඔබට තියෙන එක විකල්පයයි මේ දේ තේරුම් ගන්න ජීවත් වෙන්න විතරයි. මරණයට බය නැතුව ජීවත් වෙන කොයි වෙලාව හරි මරණ එනවා. ඒක වෙනම දෙයක්. නමුත් කපාකට ඔබ ඝාතන වෙඩි තබා ඔබේ දරුවන් ඔබ ඉදිරියේ ඝාතනය කරන ඔබේ ගෙවල් දොරවල් ඔබ ඉදිරියේ විනාශ කරන යුගයක් අනිවාර්යම එනවා. ඒකට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්න. සමාජවාදී පක්ෂයක් ලංකාවේ දිනුවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් සමෝක දිනුවත් උන් ඔක්කොම එකයි මෙහෙ වෙන්නේ එහෙන්. ඒ නිසා ඒක සිද්ධ වෙනවමයි. හරි? ඒතකොට දැන් ප්‍රභාකරන් ජීවත් වෙනවා කියලා කිව්වහම ඒ නැගී සිටින පුනුරුදේ දැන් නැගී සිටලාද නැද්ද කියන කාරණා යාපනයේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලුවනම් හරි. උතුරසා නැගෙන ප්‍රදේශවලට ගිහිල්ලා බලනවා ඔබට පැහැදිලි වෙනවා ඔව් මේ වෙදමාත්ත කියන කතාව ඇත්ත නේද කියලා. ඒතකොට ප්‍රභාකරන් ඇත්තටම මැරුණා. ප්‍රභාකරන් නැහැ. ජීවිතුන් අතර ප්‍රභාකරන් නැහැ. මම බොහොම වගකීමෙන් කියනවා. මම අනෝද්ද සිල්වා. මම බොහොම වගකීමෙන් කියනවා. ලෝකේ ප්‍රභාකරන් නැහැ. හරි ප්‍රභාකරන්ගේ නම තියෙනවා. ප්‍රභාකරන්ගේ පිළිම තියෙනවා. ප්‍රභාකරන්ගේ රූප තියෙනවා. හැබැයි ප්‍රභාකරන් ජීවිතුන් අතර නැහැ. හරිද? ප්‍රභාකරන් ජීවිතුන් අතර නැහැ. එතකොට එහෙම නැතුව තීදි ප්‍රභාකරන් ඉන්නවා කියලා කියන්නේ ඡන්ද ගුණුවක් නෙමෙයි. මේක ඡන්ද ගුණුව නෙමෙයි. අන්නර යුද්ධය ඇති කරන්න අවශ්‍ය සමාජ පසුබිම නිර්මාණය කරනවා. ඒ දරුවන් ද්‍රවිඩ දරුවන් සිංහලයන්ට විරුද්ධව පෙළගස්සන ඊළඟ වැඩ පිළිවෙල තමයි මේ සිදු වෙන්නේ. ඒ නිසා ප්‍රභාකරන් නැහැ. හැබැයි යුද්ධයක් ආරම්භ වෙනවා. යුද්ධය ආරම්භ වෙන්නේ ප්‍රභාකරන්ගේ නමින් තමයි. ඊට පස්සේ ලංකාවේ විදිහට පොඩ අරගලේ ඇති වුණාට පස්සේ අර මම කියන හමුදාව ලංකා රාජ්‍යයට පහර දෙනවා ඇවිල්ලා ඒ කියන ප්‍රභාකරන් පුරුදු පුහුණු කරපු හමුදාව තමයි මේ එන්නේ කියලා ලංකාවේ ලෝකෙ මිනිසුන්ට ඒත්තු ගන්නලා යුද්ධය අවසන් කරලා සිංහල ජාතිය නැති කරලා දානවා. මේක වෙනවමයි. විකල්ප එකයි. මේකට ලංකාවේ දේශපාලඥයෝ සියලු දෙනා වග කිව යුතුයි. මේ රටේ බුද්ධියන්ස වලින් සල්ලි අරගෙන වැඩ කරන දේශපාලඥයෝ තේරුම් ගත යුතුයි. මතක තියාගන්න මම ආපහු කියනවා 1803 අපි යුද්ධයක් දිනුම්. ඒ පිළිබඳ ඉතිහාස පොත්වල නැහැ. හැබැයි ඉතිහාස සමහර පොත්පත්වල තියෙනවා. ඩොයිලිගේ ලිපි ලේඛනවල තියෙනවා. හොයලා බලන්න. මම කිසිම මූලාශ්‍රයක් ගේන්නේ නැහැ. මම ඔබ කේන්දර මම පිස්සෙක්. ඔබ කේන්දර මම මෝඩෙක්. ඒ නිසා මම මෝඩෙක්නේ. හරි මම මෝඩෙක්. හැබැයි වෙනවද නැද්ද කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ. එතකොට ඒ 1803න් පස්සේ ඇහැලේ පොළව පොළඹවනවා. ඇහැලේ පොළ කැප්පෙටි පොළව පොළඹවනවා සුදු ජාතිකයන් විසින් රජතුමා විනාශ කිරීම පිණිස. සිංහල ජාතිය ඔවුන්ගේ සුදු ජාතිකයන්ගේ පැත්තට ගැනීම පිණිස. හරි? ඒක එලෙසම වුණා. ඒ වුණාට පස්සේ හිතුවා ඇහැලේ පොළ හිතුවා හරි. දැන් මට මේ රටේ රාජ්‍ය නායකත්වය ගන්න පුළුවන් කියලා. බලයට ධනයට ලෝභ වුණාට පස්සේ
මිනිසත්කම පාවදන කාලකන්නියෝ මෙරටේ ඒ කාලේ තමයි බිහි වුණේ. අරක්ක බෝතලට සිගරට් එකට වහල්කම් කරන මස් කෑල්ලට පාන් කෑල්ලට වහල්කම් කරන කාලකන්නි මේ රටේ බිහි වුණේ ඔන්න ඔතනින්. ඊට පස්සේ ඔබ හොයන්න ඇහැලේ පොළ රජකම හම්බුණාද කියලා. තිරසාර වශයෙන් මේ රටේ රජකම පවත්වන්න උන්ට පුළුවන් වුණාද කියලා. ඒ වගේම රාමරාවණ ඉතිහාසයට පොඩක් ගිහිල්ලා බලවොත් විභීෂණ කුමාර රජකම දුන්නට විභීෂණ කුමාරයාට රජකම පවත්වාගෙන යන්න පුළුවන් වුණාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. වෙන මොනවත් එපා හොයලා බලන්න. ඊට පස්සේ කැප්පෙටි පොළ නිලමේ ඊට පස්සේ රජවීමේ පරමාර්ථයෙන් ලංකාවේ ලොකු ප්‍රශ්න කිහිපයක් දාගෙන ඔහුටත් රජ වෙන්න පුළුවන් වුණාද කියලා බලන්න. ඒකම බලන්න යම් දවසක ඔය එක එකාගේ සල්ලි අරන සිංහල සංස්කෘතිය නැති කරන සිංහල ජාතිය නැති කරන ඔය මිනිස්සුන්ට අත්වෙන ඉරණම පොඩ්ඩක් තව අවුරුදු 3කින් 4කින් පොඩක් බලන්න කියන එක තමයි මට කියන්න වෙන්නේ ඔබට.